දින වණ්ඩ වෙඩි වගේ අත්පොත් සංගඩක් කට්ටියම එකතු වෙලා අන්නයි අර ශිල්පය ඉදිරිපත් කරන්නට ඔබටම මේ වගේ වයිට් කරන්න එපා මේගොල්ලන්ගේ කියලා අපි ඉල්ලා සිටිමින් හැට ආරාධනා කරමු හොඳ අත්පොත් සන්නාදයකින් පිළිගන්න නදීකා ලියනාරච්චි හොඳ දේවල් කරනවා. ඒක තමයි. අයිබෝන්ඩ් මේ මයික්‍රොෆෝන් එකත් තරංග අතට අරගෙන ඌණ කන්දාවත් ප්‍රමාණ එකයි. බොහොම ස්තුති වෙන්න ඕන මේ මහත්තුරුන්ට. මොකද මේ අපිටත් මේ පොඩ්ඩක් මේ මොකද්ද මේ අයිස්ක්‍රීම් එකක් වගේ එකක් අතට තියලා මොකද්ද කියන්නේ කියනවා. මට නිකන් මේ කතා අමතක වෙනවා මෙව් එකයි මේක ආවම අතට ඒ වුණාට කමක් නැහැ මේ අපේ ආරච්චිකම තියාගෙන මේ ඔක්කොම කරන්න ඕනේ මේ. ඔව් ඒක හැමයි. මොකද මේ පනාගුඩ ආරච්චිත් අපිත් ලක් ඉන්න එකනේ ඈ. ඉතින් මේ ආරච්චි මහත්තයෝ කොහොමද මේ මහරගම මේ පළාතේ අර කොල්ල කුරුට්ටන්ගේ වගේ මේකයිනේ අද අපි උදේ පාන්දරම ලෑස්ති වෙලා අද පනාගොඩ මේ ආරච්චි ලෑත්තුන්ගේ ගම්බියකට හැදෙනවනේ. මොකද මේ අර ජෝඩි ඉන්නකොට පොඩි උන් හැදෙනවා මං ඒක තමයි මේ කොමාරේ මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි මේ
එනකොට මේ අපි දැන් මේකනේ ආරච්චි වැඩි. ඒ කාලේ කරන්ට් එක තිබ්බේ නෑ. කුප්පි ලාම්පු වෙන්නේ හිටියේ. ඒ කාලේ වේලාසනින් කුප්පි ලාම්පු ලියලා අපි නිදිය ගත්ත එකනේ කරේ. ඒක තමයි මේ කොහොමද දැන් ලයිට් යනවා ඊට පස්සේ කුප්පි ලාම්පුවක් මම පාස්ම විදුලිය කපනවානේ. මේ කට්ටිය වේලාසනින්ම නිදිය ගන්න එකයි ඔය පොඩි කේස් එකට හේතුව. ඊළඟට මේ තව එකක් තමයි මේ දැන් වැඩේ තියෙන්නේ මේකයි මේ මට නොතේරෙන මොකක් හරි මෙතන. ඒක නෙමෙයි මම මේ කියන්න හදුවේ දැන් මේ මෙතෙන්ට ඇවිල්ලා අපි විශේෂයෙන්ම මේ වැඩේ කරන්න තීරණය කරේ. අර අපි දන්නවා මෙතන මේ ඉන්න පිරිස බොහොම රට වෙනුවෙන් බොහොම කැපකිරීමක් රට වෙනුවෙන් කොට මං කියන්නේ මේ අපේ මේ ගන්දුලානේ ආරච්චි උන්නේ දන්නවා. ඔබ හොඳටම මොකද කොයිතරම්නම් කැපකිරීමක් මහන්සි වෙලා මේවා කරන්න වෙනවද කියලා. ඉතින් ඒ කොල්ලොත් එක්ක එකතු වෙලා අපේ කොල්ල කුරුට්ටෝ යාති වැඩ ටිකක් අදනේ කරේ. වැඩක් නෑ. ඔව්. බලන්න උන්නේ දිනුවේ. උන් තමයි දිනුවේ අම්මපා ඌ. බලහන්කෝ මම බැලුවා කොහොම හරි අපේ එකෙක්ට කොහොම හරි chance එකක් ලබා ගන්න. මොන මේ ආරච්චිගේ මහත්තුරු මම කියන්නේ මේ කොයිතරම් දස්සද කියනවනම් මං හාමිනේ පරිසම් කරගත්තේ බොහොම තරංග වලට නේද? සුපර් බඩු. ඒක තමයි දැන් මං කියන්නේ මට නම් කිසිම වෙනසක් පේන්නේ නෑ මේ මං කියන්නේ මේ මාර වැඩ කරගන්නේ දැන් මේ අනිත් එක දැන් අපේ ගමේ උදවියයි ඔබතුමාගේ ගමේ උදවියයි මෙතුමාගේ ගමේ උදවියයි එකට එකතු වෙලා මාර සාජ්‍යයක් නැත දැන් මේ වැඩෙත් මේ අපි දැන් මේ කයිවාරු ගැව්වා වගේ නෙවෙයි මේක වැඩේ ඉවර කරන්නත් වෙනවනේ දැන් ඒකින්ද දැන් ඒ කියන්නේ අපිට මේ කොහොම වුණත් අපේ මේ කොල්ල කුරුට්ටෝ ටික නම් පේනුමේ පේන්න තියෙන විදිහට කොහොම සතුටු වෙනවා අපිට ඕන වෙලා තියෙන්නේ ඕක තමයි අපිට අපි බොහොම සුවදව අපි ඔක්කොම එකතු වෙලා කරන වැඩක් විදිහට මේක මොකද මේ අපි හැමෝම නෑදෑයෝනේ අපි නෑදෑයෝනේ මේ පැත්තේ කොහොමද හරි එන්නේ කොක්කක් ගහලා වගේ. ඔව් මේ මෙච්චර වයස වුණාට මේ පේන්නද පෙම් පාට නේද? මේක හොරාට මොකක් හරි වෙලා තියෙනවා මේ පේන්නේ. මේ ඉතින් ඔය ආරච්චි මහත්තයාට මොකද හිතෙන්නේ මේ අපේ ගම් තුලානේ කට්ටිය මේකට ආපු කියන්නේ? මට හරි සන්තෝෂයි මේ මාරගම මේ ආරච්චි මහත්තයාගේ මාළඹේ ආරච්චි මහත්තයාගේ හලාවතින් ආපු ආරච්චි මහත්තයාගේ කට්ටියයි අපේ මේ ගම් තුලාවට ඇවිදින් මේවා කරපු එක. අර මහරගමෙන් ආපුවා මේ ආරච්චි මහත්තයාට මම විශේෂයෙන් කියන්නේ බෑ මගේ මේ හාමිනේවත් බොහොම මාරුවෙන් මම බලාගත්තා. ඔව් මේ ප්‍රසිද්ධිය කියන්නේ මොකද ඔය හංගගෙන හිටියොත් මේවා වැඩි දුරදි කියන්න පුළුවන්. කොහොමද සීපත් කරලා දැන් අපි අපේ මේ ඉන්න ආරච්චිලා ඇත්තන්ට අපි මේ කටයුතු හොඳින් කරගෙන යන්න මේ සියලු දෙනාටම වාසනාව ලැබෙන්නේ කියලා. අපේ ගම්මානේ ඇත්තන්ට තව දුරටත් ප්‍රීතියෙන් අවස්ථාව දීලා අපේ කොල්ලෝ කෙල්ලොන්ට සින්දු කරන්න සින්දු කියන්න අවස්ථාව දීලා අපි ඉතින් මොනවාද අපි සින්දු කරමු එළියට. ඔව් අපිත් නටමුනේ. විදවන්න සිත් සදන් පුදුවන්නා පොලේ තරහයි ගියොත් දිලින් අපේ විනෝදයෙන් විවන්ද ඕන සතුරු නොවී සාමයෙන් මිතුරු යල්ලසේ අපි හොඳින් එන්න ප්‍රීතිවන්න සාමගන්නකින් සුකුමලය හොනද තරුණ ලලන කොමලය සුමැලිය සොඳුරිය ඔය නටු මකදිම සුකුමලය හොනද තරුණ ලලන කොමලය සුමැලිය සොඳුරිය ඔය නටු මකදිමය නෙලාගෙන ආ ඒ උතුම් වස්තුව ඔබේ පායුගල මත තබන්නට යම් කිසි මොහොතක් වේද ඒ උතුම් මොහොත මේ මොහොතේයි සිතන නිසාම අපි ගෞරවයෙන් යුක්තව ඔබට ඇරයුම් කරනවා අපි පා ඇත්තෝ ඒ සියලු දෙනා නැගී සිට ඒ උතුම් මිනිසුන්ට මේ උත්තම පූජාව මේ මොහොතේදී පූජා කරනවා මේ කවර් කරන්න පොඩ්ඩක් නවත්තන්න පොඩ්ඩක් නවත්තන්න පොඩි
ෆොටෝග්‍රාෆ් ගන්න තියෙනවා ඒ පොඩ ඉඩ අරගෙන හරිද හොඳයි අනුරාධ මම හිතන්නේ ඉතාමත් හැකියිබර මොහොතක් මේ මොහොත වටිනා කාලය අප වෙනුවෙන් ගත කළා. මෙවන් කාලයක යුග පුරුෂයන් විශාල වශයෙන් දිවිවන කාලයක පාර්ලිමේන්තුව වෙනත් ස්ථානවල යුග පුරුෂයන් දිවිවන කාලයක අපේ සෙබළුන් යුග පුරුෂයන් වශයෙන් හඳුනාගෙන අපේ සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ ඒ වටිනා කාලය වෙනුවෙන් ඔවුන් ගත කරපු මේ යුද්ධයේ කුරුරු යුද්ධ වලින් ඔවුන්ගේ වටිනා කාලය අගය කරලා ඔබ සැම පැමිණ අප වෙනුවෙන් මේ අද දිනේ ගත කිරීම අපිට ඉතාම සතුටක් අපිට හැඟෙනවා තරුණ කොටස් අපි සමග සිටිනවා කියන්නේ. සාමාන්‍ය ජීවිතයේ අපි දකින්නේ Tamanට අමාරු අවස්ථාවක්, Tamanට බැරෑරුම් කර්තව්‍යයක් ලැබෙන අවස්ථාව තමයි Tamanට අනිත් අයව සිහි වෙන්නේ. නමුත් මේ තරුණ කොටස් දැක්කහම අපිට හිතෙනවා මේ යුද්ධය තවත් ඉදිරියට අපිට කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් වෙනවා බලගේ අනාගතය සර්වපකාරයෙන්ම සාර්ථක වෙලා අපේ සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි. පොලිස් ස්තුතිය ඔබතුමාට